හෙලෝ අද අපි යනවා ග්‍රොසරි ෂොප්. නෝමලි අපි ග්‍රොසරිස් ගන්නේ මාසෙකට සැරයක්. හැබැයි එළවලු පළතුරු මස් මාළු වගේ දේවල් වීක්ලි තමයි ගන්න. ඉතින් අද අපි යන්නේ අපේ ගේ ළඟ තියෙන පොඩි සුපර් මාකට් එකකට. ග්‍රොසරි ෂොපින් යන්න කලින් අනිවාර්යෙන් බඩ පුරවගෙන තමයි යන්න. මේක පොඩි ට්‍රික් එකක්. අපි බඩගින්න ග්‍රොසරිස් ගන්න ගියොත් අපිට එක එක ඒවා ගන්න හිතෙනවා වැඩි. හැබැයි if you are full you won't get unnecessary craving. So you can stick to the grocery list. මේක මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. අපි ග්‍රොසරීස් අරගෙන කන්න ඉන්න දවසට unnecessary දේවල් ගන්නවා වැඩි. හැබැයි කාලය යන දවසට එහෙම කරන්නේ නැහැ. ඔයාලත් කරලා බලන්න. අලුත් කැෆේස් try කරන්න මම කැමති නිසා අපි අද කලින් ගිහලා නැති තැනකට යනවා කියලා හිතුවා. මේ කැෆේ එකේ නම සේචි. මේක හරිම cute කැෆේ එකක්. මම try කරන්න ආසාවෙන් හිටපු mango matcha lemonade එකත් මේකේ තිබුණා. ඒක නිසා මට සතුටුයි. අපි ලන්ච් ගන්න ආවට දැන් හවස 3ත් පහ වෙලා. මම පාස්තා පෑන් කෙනෙක් නෙවෙයි වුණත් මම ගොඩක් කැමති වුණා. මේ හස්බන්ඩ් order කරපු rice item එක. මම chicken fan කෙනෙකුත් නෙමෙයි. හැබැයි always cheers to Korean fried chicken. මේ කැෆේ එකේ cakes, cookies, varieties ගොඩක් තිබුණා. ඒවා ඔක්කොම රසපාටයි. අද අපි ගත්ත meal එකත් මාරම රසයි. ඉවර වෙලා අපි ආවා grocery store එකට. මම ගෙදරින් එන්න කලින් අනිවාර්යෙන් grocery list එක හදාගෙන එන්නේ. එතකොට list එකෙන් පිට දේවල් ගන්නවා හරිම අඩුයි. Chinese New Year එක ළඟ එන නිසා supermarkets වල ගොඩක් බඩු වලට offers තියෙනවා මේ දවස්වල. මං හිතුවේ මේ කොස්සට කියලා. හැබැයි කොස්සට නෙමෙයි ඒකට කියන්නේ බ්‍රසීල් නට් කියලා. මේ මල් එක හරිම ලස්සනයි. ඒත් මං අද මල් ගන්න දවසක් නෙවෙයි හින්දා මං ගත්තේ නෑ. මම බිස්කොෆ් බිස්කට් එකට ආසයි. හැබැයි මේ පාර ඒක තිබ්බේ නෑ සුපර්මාකට් එකේ. මං හිතන්නේ ජපනිස් චීස් කේක් ට්‍රෙන්ඩ් එක නිසා. ඉස්සර මට ග්‍රොසරිස් ගන්න යද්දි බෑග්ස් ගෙනියන්න අමතක වෙනවා. හුරු නැති නිසා. ඊට පස්සේ දොරේ නෝට් එකක් ගහගෙන ඉඳලා තමයි මං ඒක පුරුදු වුනේ. බිල් එකක් දාගෙන අපි ගෙදර එන්න ආවා. මේ දවස්වල රෑ 7:00 වෙනකුණොත් හොඳට ඊට තියෙනවා. මම එළවලු ගෙනාවම ඒවා අනිවාර්යෙන් හොඳට සෝදලා වේලලා තමයි ස්ටෝර් කරන්නේ. සෝදද්දී බේකින් සෝඩා ටිකකින් මුලින් සෝදලා තමයි normal water වලින් සෝදන්නේ. ඊට පස්සේ තෙත ගතිය නැති වෙන්න පිරිසිදු රෙදි කෑල්ලක් උඩ ටිකක් වෙලා තියෙනවා. වේලුණාට පස්සේ ස්ටෝර් කරන බොක්සස් වලට ටිෂු එකක් දාලා ඊට පස්සේ එළවලු ටික දාලා තමයි ෆ්‍රිජ් එකට දාන්න. එහෙම කරාම නරක නොවී ගොඩක් දවස් තියාගන්න පුළුවන්. බේකින් සෝඩා දාලා සේදුවාම පෙස්ටිසයිඩ්ස් වගේ දේවල් තියෙනවා නම් ඒවත් රිමූව් වෙනවා කියලා මං අහලා තියෙනවා. මම යන්නේ රැට විතරයි. ඔයන වෙලාවට හරිම ලේසි මේ විදිහට ස්ටෝර් කරලා තිබ්බහම මේ දවස්වල ඩේරි ප්‍රොඩක්ට්ස් කට් කරලා තියෙනවා. එයා බොන්නේ ප්ලේන් ටී and ෆෘට් ජූස් විතරයි. එයාට ෆෘට් ජූස් එකකුත් හදලා තිබ්බා. පොඩි කාලේ අම්මත් එක්ක පොලට ගිහිල්ලා ආවම බඩුවස් කරන්න මං හරිම ආසයි. තාමත් මට ඒ පුරුද්ද තියෙනවා. මම බඩු ගෙනාවම හරිම ආසාවෙන් තමයි ඒව වස් කරලා තියන්නේ. ඒක මට හරිම සැටිස්ෆයින් ෆීලිං එකක්. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. Thank you for watching. Bye.